රටේ ආගමික සංහිඳියාව ආරක්ෂා කිරීමට ස්ථාපනය කළ පොලිස් ඒකකය සඳුදා සිට ක්‍රියාත්මක බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් නන්ද මල්ලවාරච්චි මහතා පවසනවා. ඔහු එසේ සඳහන් කළේ ඊයේ කළුතර පැවති උත්සවයකදී. 2013 වසරේ පොලිස් දෙපාර්තමේන්තුවට බඳවාගත් ආධුනික නිලධාරීන් 839 දෙනෙකු විසිර යාම වෙනුවෙන් මේ උත්සවය පැවැත්වුණේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී. අද මේ රටේ කලබලකාරී තත්ත්වයන් ගොඩනැගිලා තියෙනවා. ආගමික සංහිඳියාවේ යම් මිදීමක් ඇති වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඉදිරියට යන්නේ අපේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. දැන් මං හිතනවා ඔබ සම දන්නවා ඇති කියලා ලබන සුමානේ සඳුදා ඉඳලා ඒ ආගමික සංහිඳියාව මේ රටේ ආරක්ෂා කරන්න සැදී පැහැදී ඉන්න පොලිස් ඒකකයක් දැනටමත් ගොඩනංවා අවසానයි. පශ්චාත් යුද සමයත් සමගම පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් සේවාව අද ඉදිරියට ගමන් කරන්නේ ප්‍රජාව සමග පෙරට කියන සංකල්පය මතයි. ඒ ජනතා අපේක්ෂාවන් ඉෂ්ටවන ආකාරයෙන් මහජනතාව ඔබගෙන් ඉෂ්ටවන සේවාව නිසි ලෙස ඉටු කිරීමෙන් පමණයි අපිට ජනතාවට ළඟා වෙන්න